පරණ කුණු ගොඩවලුත් තාම තියෙනවා. පරණ කුණු ගොඩවල් සුද්ධ කරමින් අලුත් දේවල් ගොඩනගමින් ඉදිරියට යනවා බොහොම සාර්ථකව. වත්කම් බරකම් නීත්‍යානුකූලව බාර දෙනවනේ. ඊට පස්සේ ඒවා වැරදි නම් හරි ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. කිසි ප්‍රශ්නයක් නැහැ. කාටත් නීතිය එකයිනේ. ජාතික ජනබලවේගයේ ඇමති කෙනෙක් වුණත්, ජාතික ජනබලවේගයේ අගමැති වුණත්, ජාතික ජනබලවේගයේ മന്ത്രിවරු වුණත්, පාර්ලිමේන්තුවේ නොවුණත්, ප්‍රාදේශ සභාවල නගර සභාවල වුණත් කාටත් නීතිය එකයි, මටත් එකයි, කාටත් එකයි. ඒ අනුව රටේ කටයුතු සිද්ධ වෙනවා. මං හිතන්නේ මේ ජාතික ජනබලවේගය සම්බන්ධයෙන් යම් කිසි නිශ්චිත කාට හරි නිශ්චිත චෝදනාවක් තියෙනවා නම් ඉතින් ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්නත් නීතිමය ආයතන බැඳිලා ඉන්නවා. නීතිමය ආයතන ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවට කිසිම බාධාවක් නැහැ. මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියන එක මහජන ඉල්ලීමක්. ඒක අපි දීපු පොරොන්දුවක්. කියන්නේ දේශපාලනය කඩා වැටුණා, ආර්ථිකය කඩා වැටුණා, සමාජ සංස්කෘතිය කඩා වැටුණා. ආර්ථිකය සහ සමාජය සහ සංස්කෘතිය කඩා වැටුනේ දේශපාලන සංස්කෘතිය කඩා වැටීමෙන්. ඒ නිසා ආර්ථිකයත් සමාජයත් සංස්කෘතියත් හරි විදියට ගොඩනගන්න නම් පළමුව දේශපාලන සංස්කෘතියේ කඩා වැටීම නිවැරදි කරන්න ඕන. ඒක අපි ජනතාවට දීපු පොරොන්දුව සහ අපි ඒක මූලධර්මයක් විදියට පිළිගන්නවා. ඒ අනුව තමයි පහුගිය දවස්වල ජනාධිපතිලා සම්බන්ධයෙන් ඒගොල්ලන්ට ලැබෙන වරප්‍රසාද ජනතාවට නැති වරප්‍රසාද ඒගොල්ලෝ ලබමින් හිටියා. ඒක අපේ ඇත්තටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලින් තිබ්බ එකකුත් නෙමෙයි. ඒගොල්ලෝ පසු කාලීනව ඒක ඇති කරගත්ත දෙයක්. ඉතින් ඒක වෙනස් කරන්න අපි ආණ්ඩුවක් විදිහට තීරණය කරා. අපි ඒක නීත්‍යානුකූලව වෙනස් කරා. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා ඉලක්ක කරගෙන හරි වෙනත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හරි වෙනත් හිටපු ජනාධිපති කෙනෙක් හරි පුජ්‍යලය වශයෙන් ඉලක්ක කරගෙන කරන දෙයක් නෙමෙයි. ඒක රටේ ජනතාව දන්නවා. නමුත් නීතියක් සම්මත වුණාම ඒකට ඉස්සෙල්ලම අහු වෙනවා දැනට ඒ වරප්‍රසාදයේ භුක්ති විඳින්න හිටපු අය. ඉතින් මෙතනින් ඉදිරියට ජනාධිපතිලා බිහි වෙලා ඉන්න අයට මේක හම්බෙන්නේ නැහැ. ජනාධිපතිකම දිගට ගෙනියනවද නැද්ද කියන ප්‍රශ්නයක් ආයි තියෙනවා වෙනම. අපි තව පැත්තකින් දීපු පොරොන්දුවක් තියෙනවා. විධායක ජනාධිපතිලා මේ රටට ඕනේ නැහැ කියලා. ඒ සාකච්ඡාවත් අපි ඉදිරියට ගන්න ඕන. ඒකත් ගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ඒක අත්‍යවශ්‍යයි. මොකද නිර්ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි රටේ තිබුණේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තට ධනාත්මකව ගෙනියන වැඩපිළිවෙලක් අතර මේ තියෙන්නේ. ඒකට ජනතාව සහයෝගය දෙනවා. සමහර අයට ඉතින් රිදෙනවා ඇති. ඒකට කරන්න දෙයක් නැහැ.